ප්‍රශ්න කියන්නේ ඉතින් දැන් මෙහෙත් අර මේවා දාන්න පුළුවන් වෙයි වගේනේ. එළිය හොට් පෑන් එකක් තියලා බිත්තර එක කම්ලට් දාන්න පුළුවන් වෙයි වගේ. ආයි බොහෝ වේවා සුබ මධ්‍යහ්නයක්. ඉතින් ආදරණීය යාළුවනේ මෙන්න උණුසුම් කාලගුණික තත්ත්වය නිසා මිය ගියපු සංඛ්‍යාව තවත් ඉහළතෙයි. අයිරෝපාවේ 3700ට ඉහළතෙයි මරණ සංඛ්‍යාව. මේක යුරෝපයේ ඉතිහාසයේ පළමුවරට ප්‍රථම වරට කියලා කියනවා. යුරෝපීය ඉතිහාසයේ දරුණතම තාප තරංගයේ හේතුවෙන් මරණ 3700ක්. ජූනි 20 සිට 28 දක්වා දින 8ක් තුළත ප්‍රශංසය නෙදර්ලාන්තය සහ ප්‍රාන්සය නෙදර්ලාන්තය සහ බෙල්ජියම තුළ මරණ 3700ක් වාර්තා වී ඇති අතර මෙම සංඛ්‍යා තවමත් මූලික මට්ටමේ පවතින බවත් අධීක්ෂණය අවසන් වන විට ඉහළ යා හැකි බවත් බලධාරීන් අනතුරු අඟවීම මාධ්‍යයේ පළ කරේ. පුවත් ඇතුළත් වේ. මාධ්‍ය පුවත් ඇතුළත් වේ. ඉතින් 3700ක්. ඉතින් ඕගලන්ට පොඩි පැහැදිලි කිරීමක් කරන්න තියෙනවා. දැන් බොහෝ දෙනෙක් අහලා තිබුණා ඉතින් ඇයි එළියට යන්නේ? ගේට වෙලා ඉන්න තිබ්බානේ. මේ රස්නේ උන් එළිය යන්නේ ඇයි? ඉතින් එදා මම ඒ වගේම තව එක පණිවිඩයක් ඕගොල්ලන්ට කිව්වා. ඒක මොකද්ද මේ රටවල් වල වැඩිපුරම සමහර අය වෙලා මොකද කියන්නේ ඒකට? අර ජැකට් එහෙම ඇඳගෙන යනවා ඔයාලා දැකලා ඇති. ගොඩාක්ම මීට වැඩින් ඉන්න බෑ. අම්මෝ. ඒසිය දැම්ම නැත්නම් මැරෙයි වගේ මමත්. නේ දාඩිය වැක් කරනවා වටේ. මේ ජැකට් එහෙම දාගෙන තමයි දැන් අපි මේ කොයිට් රටේ සීතල කාලේ වල දකින්නකොට අපි කොහොමද යන්නේ? ජැකට් එහෙම දාගෙන යන්නේ මේ බලන්න. මේ ජැකට් එහෙම දාගෙන එළියට යන්නේ අපි. මේ කොයිට් සීතල කාලේ එහෙම ආවහම. නමුත් ඒක රස්න කාලේ යන්න මෙන්න මේ. ඔහොම තමයි යන්නේ. මොකද දාඩිය මේ. එතකොට යුරෝප රටේ බලන්න හැම නිතරම වැඩිපුරම ජැකට් එක පිටින් තමයි ගොඩක් අය යන්නේ එන්නේ වීඩියෝ එහෙම දානකොටත් ඔයාලා දැකලා ඇති. නමුත් මොකද හේතුව ඒක? ඒ සීතල තමයි වැඩි. නමුත් සීතල වැඩි වගේම ඒ රට තුලත ගෙවල් වල තියෙන්නේ හීටර් විතරයි. හීටර් කියන්නේ දැන් මේ උණුසුම් දැන් පහුගිය දවස්වල මට කමෙන්ට් එකක් දාලා තිබුණා සහෝදරයෙක්. කමෙන්ට් එකේ මේ මම ඒක කියවුවා. එතකොට මට ඒක නැවත ඔයගලන්ට මේ පිළිබඳව මොන හරි කිව්වොත් ඒක කියන්න ඕනේ කියලා මතක් වුණා. දැන් කොයිටි ගෙවල් වල දැන් අපිට දැන් ඔන්න වාහනේ ආවා. මට ඇත්තටම මේ දාඩියයි ස්ටාර්ට් කරා AC දැම්මා. ඔන්න AC සුළඟ. හරි දෙයන්ගේ පිටින් මෙන්න දාඩියට සැලසීම. දැන් මෙහෙන් ඉඳලා ඔහොමම දැන් ජෙමියා වලට යනවා. කොයිට් ජෙමියා එකට යනවා. AC තියෙනවා. බාත්රූම් එකට ගියත් AC. පුංචි බකාලයකට ගියත් AC. ඕනෑම කඩේකට ගියත් AC. දැන් ඔක්කොම ඉවර වෙලා දැන් තමන්ගේ කාමරයට ගියත් AC. ගේ ඇතුළත ගියත් AC. කුස්සිය ඇතුළත ගියත් AC. හැමතැනම AC තියෙනවා. හොඳේ. නමුත් යුරෝප රටවල් වල එහෙම නැහැ. යාළගේ ගෙවලුත් හදලා තියෙන්නේ මේ උණුසුම් මේ උණුසුම් තත්ත්වයට තමයි උණුසුම් මුණු ගතියට තමයි. ගේ ඇතුළත තියෙන මේවා තියෙනවනේ. මොකද මේකට කියන්නේ? මැෂින් තියෙනවනේ ඔක්කොම තියෙන්නේ ඉන්වර්ටර් ඔක්කොම හීටර් තමයි. හීට් එක කියන්නේ උණුසුම් ගතිය එන්නට තමයි සුළඟ එන්න තමයි ගේ ඇතුළතත් සෙටප් එක තියෙන්නේ. AC නේ ඒ ගෙවල් වල. එයා කන්ඩිෂන් ඕන් නැහැ. මේ කියන්නේ ශීතකරණ එක අවශ්‍ය නැහැ. දැන් ගෙවල් වල තියෙන්නේ තනිකරම හීටර් විතරයි ඒ ගෙවල් වල. ගොඩාක් ගෙවල් වල එහෙම අර වත්ත වගේ තියෙනවනේ මේ
මොකද ගාඩන් ගෙවල් එහෙම තියෙනවනේ. ඔය වගේ ගෙවල් වල තියෙන්නේ තනිකරම වුඩ් අර මේ දර කෑලි තමයි පුරවලා ඇත්තේ. ඒගොල්ලන් අර ලිපක් වගේ ගේ ඇතුළ තියාගෙන ඕකේ පත්තු කරනවනේ. ඔන්න ඔහොම ඉතින් මේ වගේ තමයි සෙටප් එක තියෙන්නේ. මොකද එහෙ එයාලට සීතල තමයි වැඩි. රස්න දැන් මෙතන සඳහන් කරලා තියෙනවා බලන්න ජූනි 20 සිට 28 දක්වා දින 8ක් තුල තමයි ප්‍රංශය නෙදර්ලාන්තය සහ බෙල්ජියම තුල මරණය 3700ක් දින 8ක් ඇතුළත. එතකොට අනිත් එක මාසයක්වත් හිටින්නේ නැහැ මේ රස්න ඒ රටවල වල. නමුත් භයානකයි. දැක්ක නේද මරණය කොච්චරද කියලා. ඒ වුණාට ඒක හේතුව මේක තමයි. ගෙවල් වල ගිහිල්ලා තේ මිනිසුන්ට ඉන්න බෑ. දැන් අපිට අඩේ වාහනේට ආවා AC ගේට ගියත් AC ජමියා ගියත් AC. නමුත් ඒ රටවල ඕනෙම පැත්තක වටේම ගෙදර ගියත් කඩේ ගියත් කොහේ ගියත් රස්න තමයි. ඔන්න මුහුදේ ගිහිල්ලා තමයි වැටෙන්න වෙන්නේ. මුහුදට වෙලාමයි ඉන්න වෙන්නේ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් ගොඩාක් සමහර රටවල් මේ වගේ රටවල් වල ඉඳන් ඇයි සමහර වෙලාවට මේ සම්මර් එක එනකොට මෙයාලා ලංකාව මලතියු ඊට පස්සේ ඉතින් ගොඩාක් මේ තායිලන්තය ඒ වගේ වෙන රටවල් වලට මේ එයාලා සංචාරය යන්න හේතුව ඒක තමයි. සම්මර් එක ආවහම ඒ ඉන්න බෑ. දරා ගන්න බැරි තරම් රස්නයි. ගෙවල් වලත් ඉන්න බෑ. හැම වටේම පාට රස්නයි. ඒ නිසා තමයි දාලා දමලා දුවගෙන එන්න මේ අපේ වගේ රටවල් වලට. ඉතින් ඒක තමයි ප්‍රශ්න. දැන් අපිට මේ රටවල රස්න දරා ගන්න පුළුවන් එකම හේතුව තමයි අපි පැය 24ම එළියට ඉන්නේ නැහනේ. ටික වෙලාවක් එළියට ඉන්නවා ඊට පස්සේ කොහොම හරි ගෙදරට ගියත් අල්ලපු ජමිය ළඟ ඉන්න ජමියකට ගියත් පල්ලියට ගියත් කොහේ ගියත් මේවා තියෙනවා. එතකොට ඒක තමයි හේතුව. ඔන්න ලොක්ක එනවා. හරි එහෙනම් පරිස්සමෙන් එහෙනම් දෙවියන්ට පරිස්සමෙන් ඉන්න මේ රටවල් වලත් ඉන්න අය. කුවේට් ගෘහ සේවිකාවක් ලෙස විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඔබ එම රටේ කම්කරු නීතියට අනුව ඔබට ලැබිය යුතු වරප්‍රසාද ගැන දැනුවත්ද? සතියට එක් දිනක විවේකයක් සහ කොන්ත්‍රාත්තුව අවසානයේ මාස 2ක වැටුපකට ඔබ හිමිකම් කියනවා. ඔබ මේ පිළිබඳව දැනුවත්ද? ඒ පිළිබඳව ඔබ දැනුවත් කිරීමට විදේශී අපි සූදානම්. අදම අපට කතා කරන්න 0742 800 800ට. அனைத்து சலுகைகளுடனும் நீங்களும் குவைத், துபாய், அபுதாபி போன்ற நாடுகளுக்கு வெளிநாடு செல்ல வேண்டுமா? உங்களுக்கான விடுமுறை மற்றும் போனஸ் அனைத்து சலுகைகளுடனும் விதேசி வெளிநாட்டு வேலைவாய்ப்பு மையம். தொடர்புகளுக்கு இப்போதே அலையுங்கள் 0742 800800.